වගේ තමයි ඊළඟ මැතිවරණයකදී මේ ඇඟිල්ල පාට ගැනීම අවශ්‍ය නැහැ කියලා ඒ සම්බන්ධයෙන් ප්‍රතිපාදන ඉවත් කරන කටයුතු රැලි සම්බන්ධයෙන් මට තේරෙන්නේ නැහැ මොනවා පාට කරන්නද මොනවා පාට නොකර ඉන්නද කියලා. කොහොම වුණත් මේ ඒ වගේ උපරවැටි විවිධාකාරයෙන් යෝජනා වෙනවා. මේ යෝජනා වෙන සියලුම යෝජනා වලින් මිනිස්සුගේ විශ්වාසය පළුදු වීමේ ප්‍රවණතාවයක් තමයි මතුවෙන්නේ. ඔබතුමා විශ්වාස කරනවද දැන් මේ රටේ තියෙන වර්තමාන තත්ත්වය අනුව අලුතෙන් ව්‍යවසායක රටට බිහි වෙයිද නැත්නම් විදේශ ආයෝජකයන් එන්න පුළුවන් වාතාවරණයක් තියෙනවද? නෑ ඒක මම පැහැදිලිව කරලා තියෙනවා. අපේ පක්ෂය හැටියටත් අපි විවිධ අවස්ථාවලදී අදහස් දක්වලා තියෙනවා. එවැනි වාතාවරණයක් ඇතිවීම රට තුළ සාධනීය ධනාත්මක පරිසරයක් නිර්මාණය වෙන්නට ඕන. ඒ වගේම සාර්වාර්ථික කරුණු සම්පූර්ණ වෙන්නට ඕන. කිසිවක් සම්පූර්ණ නොවුණු තැන දේශීය ව්‍යවසායකයත් විදේශීය ව්‍යවසායකයත් මේ රට දාලා යනවා මිසක් රට තුල ආයෝජනය කරන්නේ නැහැ කියලායි අපේ නිරීක්ෂණය. ඒ වගේම තමයි දැන් මැදපෙරදිග යුද්ධය අවසන් වෙන්න වගේ තියෙනවා. මේ වෙනකොට ලෝක වෙළඳපොලේ බොරු තෙල් මිල අඩු වෙලා තියෙනවා. නමුත් රජයේ සූදානම් නැහැ ඉහළ ගිය ඉන්ධන මිල නැවත අඩු කරන්න. ඒ ජනතාවපත් වෙන අවස්ථාව ගැන ඔබතුමා නෑ ඒක තමයි. මේ ආණ්ඩුව බලයට එන්න කලින් දේශපාලනය කරනකොට කියපු තරම් මේ සිල්ලර කතා කියන්න සූදානමක් නැහැ. මොකද රජයක ආදායම ලබා ගැනීම එක ක්‍රමයක් තමයි ඉන්ධන මත බදු පැනවීම. නමුත් ඉන්ධන මත බදු පැනවීම කියන එක අසාධාරණ විදිහට වෙනවා නම් මේන් ජනතාවට වෙන හානියට විරුද්ධව අපි කතා කරන්නට ඕන. මම හිතන්නේ මේ රජයට මේ ආණ්ඩුවට නිශ්චිත වැඩපිළිවෙලක් නැති නිසා මේ ආර්ථිකය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ඔහු පහසු ක්‍රියාමාර්ගයක් හැටියට ජනතාව මත දිගින් දිගටම බදු පටවනවා. ඒ වගේම ඒ බදු පටවීමේ ක්‍රියාමාර්ගයක් හැටියටම ඉන්ධන මතත් විශාල බද්දක් ගහලා තියෙනවා. ඉතින් මේක ජනතාවට දරා ගන්නත් බෑ, ලංකාවේ ආයෝජකින්ට දරා ගන්නත් බෑ. කර්මාන්ත ශාලා වැසීගෙන යනවා. සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම අඩපණ වෙමින් පවතිනවා. මොකද මේ වියදම දරාගෙන අපිට බෑ තරගකාරී ලෝකේ නිෂ්පාදනය කරන්න කිසිම දෙයක්. මොකද මේ කියන්නේ හිතන්නේ අධිකරණ ශාස්ත්‍රයේ තියෙන පුරප්පාඩු පුරවන්නේ නැති නිසා තමයි මේ ප්‍රශ්නේ පැනනගන්නේ. ඒක ප්‍රශ්නයක්. ඉහළ අධිකරණවල පුරප්පාඩු නොපිරවීම එක ගැටලුවක්. නමුත් සමස්ත අධිකරණ පද්ධතිය හා නීති ආධිපත්‍ය පිළිබඳ ජනතා විශ්වාසය කැඩෙන ආකාරයට මේ ආණ්ඩුව කටයුතු කිරීම පිළිබඳ බරපතල විරෝධයක් තියෙනවා. අත වශයෙන්ම ජනතාවට අපේ අධිකරණ පද්ධතිය හා නීති ආධිපත්‍ය පිළිබඳ විශ්වාසය තුරන් වුණු දිනේදී අපේ සමස්ත ආණ්ඩුකරණයත් රටේ ඒ පුරවැසියන්ගේ ඒ පැවැත්මත් සමාජීය පැවැත්මත් විනාශ වෙනවා. ඉතින් අපි උත්සාහ කරන්නේ දීර්ඝ කාලයක් තිස්සේ සම්ප්‍රදායක් ලෙස රැකගත් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ තිබූ ඒ විශ්වාසය පළුදු නොවන ආකාරයට කටයුතු කරන විදියට මේ ආණ්ඩුවට බල කරන්න.